සුබ දවසක්. අද අපි සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන්නේ 6 ශ්‍රේණියට අදාළ පාඩම් මාලාවේ පළවෙනි පාඩම. මේදී අපි පුනරීක්ෂණ අභ්‍යාස මාලාවක් තමයි සාකච්ඡා කරන්නේ. බලමු පුනරීක්ෂණ අභ්‍යාස මාලාවේ පළවෙනි ප්‍රශ්න මාලාවට අදාළ පළවෙනි ප්‍රශ්නය. දරුවනේ පළවෙනි ප්‍රශ්නේ විදිහට තියෙන්නේ ඔලිම්පික් ලාංඡනය රූපයේ දැක්වේ. මෙහි ඇති වෘත්ත ගණන කීයද? දැන් ඔලිම්පික් ලාංඡනයේ තියෙන වෘත්ත 1යි 2යි 3යි 4යි 5යි වෘත්ත ගණන 5යි. ඔලිම්පික් ලාංඡනයේ තියෙන වෘත්ත ගණන 5යි. අපි යමු දෙවැනි ප්‍රශ්නයට. මෙන්න යන සංකේත වලින් හිස් කොටුවට ගැලපෙන සංකේතය යොදන්න. දැන් මේ සංකේත වලින් හිස් කොටුවට ගැලපෙන සංකේතය යොදන්න එක මේ තියෙන සංඛ්‍යා රේඛාව සම්බන්ධ ගැටලුවක්. අපි බලමු සංඛ්‍යා රේඛාව විතරම ගන්න. සංඛ්‍යා රේඛාවේ ඔබට මතක ඇති දකුණු පැත්තට යන්න සංඛ්‍යාවල විශාලත්වය වැඩි වෙනවා. දැන් පළවෙනි ගැටලුවේ තියෙන්නේ බිංදුව විශාල ඍණ දෙකද විශාල කියලා. බලන්න පුතේ බිංදුව මේ තියෙන්නේ ඍණ දෙක. එහෙනම් දකුණු පැත්තට තියෙන්නේ බිංදුව. විශාලත්වය වැඩි ඍණ දෙක නෙවෙයි බිංදුව. බිංදුව විශාලත්වය වැඩි නිසා බිංදුව පැත්තට මේ සංකේතේ කට ඇරෙනවා. දැන් අපි මේකේ දෙවෙනි කොටසට යමු. ඍණ දෙකද ඍණ පහද විශාල කියලා බලන්නේ. ඍණ දෙක තියෙනවා ඍණ පහ තියෙනවා. ඍණ පහට වඩා දකුණු පැත්තේ තියෙන ඍණ දෙක ඍණ පහට වඩා විශාලත්වය වැඩි ඍණ දෙක. විශාලත්වය වැඩි ඍණ දෙක. දැන් අපි තුන්වෙනි ප්‍රශ්නයට යමු. බිත්තර දෙකක මිල රුපියල් 12ක් නම් බිත්තර 6ක මිල සොයන්න. පුතේ බිත්තර දෙකක මිල රුපියල් 12යි. බිත්තර දෙකක මිල රුපියල් 12යි. අපි එක බිත්තරයක මිල හොයාගමු. එක බිත්තරයක මිල. මේ රුපියල් 12 දෙකකින් බෙදලා. 12 දෙකෙන් බෙදුවම එක බිත්තරයක මිල රුපියල් 6යි. මේ එක බිත්තරයක මිල. අපේ ගැටලුව අහන්නේ බිත්තර 6ක මිල. බිත්තර 6ක මිල අහන නිසා මේ එක බිත්තරයක මිල රුපියල් 6 වැඩි කරන 6යි. 6 වරක් 6 36යි. රුපියල් 36යි. බිත්තර 6ක මිල රුපියල් 36යි. නවතර ගැටලුව පැහැදිලි කරන්නම්. බිත්තර දෙකක මිල 12ක් නම් බිත්තර 6ක මිල අහන්නේ. බිත්තර දෙකක මිල රුපියල් 12යි කියලා මම මුලින් තියාගත්තා. එක බිත්තරයක මිල හොයන්න මේ 12 දෙකෙන් බෙදුවා. 12 දෙකෙන් බෙදුව රුපියල් 6 එක බිත්තරයක මිල. බිත්තර 6ක මිල හොයන්න එක බිත්තරයක මිල වෙන රුපියල් 6 6 වැඩි කරාම 36ක් ආවම රුපියල් 36යි. අපි යමු පුතේ හතරවෙනි ප්‍රශ්නයට. දැන් බලන්න හතරවෙනි ප්‍රශ්නේ. පස්වරු 2:30ට නාශීලාංකයේ ගුවන් යානයක් පිටත් විය. පස්වරු මෙම වේලාව පැය 24 රොලොස්සු වේලාවෙන් දක්වන්න. මේකේ තියෙන්නේ පස්වරු වේලාව. මම ලියනවා පස්වරු 2:30. ඔබ දන්නවා කාලය පාඩමේදී පස්වරු වලදී පස්වරු එකෙන් පස්සේ 12ක් එකතු වෙනවා පැය 24 රොලොස්සු වේලාවෙන් ලියති. එහෙනම් මේ 2:30ට 12ක් එකතු කරන්න. මේ 12යි මේ 2යි 14යි 32යි 30යි. 12ක් එකතු කරන්නේ මේ 2යි 12ක් එකතු කරාම 2යි 12යි 14යි 32යි 30යි. යමු පස්සේ ප්‍රශ්නෙට.
සංඛ්‍යාව කියන යන සංඛ්‍යාව සම්මත ආකාරයෙන් කලාප වලට වෙන් කර ලියන්න. සම්මත ආකාරයෙන් කලාප වලට වෙන් කරන්න කියනවා. අපි සංඛ්‍යා මුළු ලියනවා. සංඛ්‍යාව කලාප වලට වෙන් කරද්දී එක ස්ථානයේ ඉඳන් සංඛ්‍යා 3න් 3ට තමයි කලාප වලට වෙන් කරන්නේ. සංඛ්‍යා 3න් 3ට මුලින්ම සංඛ්‍යා 3න් 3ට කලාප වලට වෙන් කරන 1 2 3 කමාවක් දාගන්න 1 2 3 1 2 3 මුලින් වෙන් කරගත්ත කලාප වල වෙන් කරලා තුට ඈඩ් කරලා අපි ලියනවා 25 බිඳුවයි 32 ඔබට මතක් කරගන්න මේ කලාප ටික මේ පළමු කලාපයට අපි කියනවා ඒකක කලාපය. පුතේ දෙවෙනි කලාපය දහස් කලාපය. තුන්වෙනි කලාපය මිලියන කලාපය. හතරවෙනි කලාපය බිලියන කලාපය. බලන්න මේ තියෙන ඒකක කලාපය, මේ තියෙන දහස් කලාපය, මේ තියෙන මිලියන කලාපය, මේ තියෙන බිලියන කලාපය. මම කෙටියෙන් දුන්නේ. අපි සංඛ්‍යාවේ නාමයක් කියනමු 25 මෙතන තියෙන නිසා 25 බිලියන. මෙතන 32 තියෙන නිසා 32 මිලියන. 600 තියෙන නිසා 600,000. 125 ඒක කියලා කියන්නේ. එහෙනම් මුල් සංඛ්‍යාවම කියවනවා 25 බිලියන 32 මිලියන 600,000 125. ගැටලුව යන්නේ මේ සංඛ්‍යාව කලාප වලට වෙන් කරන්න විතරයි. එහෙනම් කලාප වලට වෙන් කරාම මේ නිපාතේ පැහැදිලි කරන පිළිතුර ලියවන උපකරණ. දැන් අපි යමු 6 වෙනි ප්‍රශ්නෙට. රටාව බලා සුදුසු පරිදි විස්තර පුරවන්න. දැන් මෙතන 1 එකතු කිරීම 3 එකතු කිරීම 5 එක තියෙනවා දෙකක් එකතු වෙලා 3 හැදිලා තියෙනවා. ආයෙත් දෙකක් එකතු වෙලා 5 හැදිලා තියෙනවා. 5ට දෙකක් එකතු කරාම පුතේ කීයද? 5ට දෙකක් එකතු කරාම 7යි. එහෙනම් පළවෙනි විස්තරයට ඉන්නේ 7. දැන් ඔබට පැහැදිලි මේ එකතු කිරීම තියෙන නිසා මේ සංඛ්‍යා එකතු කරලා ඊළඟ විස්තරය ලියන්න ඕන කියලා. දැන් මේ 1යි මේ 3 එකතු කරාම 4යි. 4යි මේ 5 එකතු කරාම 9යි. 9යි මේ 7 එකතු කරාම 16යි. පළමු විස්තරයට එන්නේ 7 ඊළඟ විස්තරයට එන්නේ පිළිතුර 16. පුතේ අපි යමු 7 වෙනි ගැටලුවට. ආසන්න 10ට වටයන්න. වැටෙන් පළවෙනි ගැටලුව 75 ආසන්න 10ට වැටෙවුවම 75 ආසන්න 10ට වටයන්න කියන්නේ ආසන්න 10ට වටයද්දී එක ස්ථාන ඉලක්කම දිහා තමයි අපි බලන්නේ. එක ස්ථාන ඉලක්කම 5 හෝ 5ට වැඩි නම් ඊට ඉස්සරහින් තියෙන 10 ගුණාකාරයට තමයි මේ සංඛ්‍යාව වටයන්නේ. 75 තියෙන්නේ මෙන්න මේ 10 ගුණාකාර දෙක අතර. 70 සහ 80 කියන 10 ගුණාකාර දෙක අතර තමයි උතේ මේ 75 තියෙන්නේ. දැන් මේ දෙකටම තියෙන අගයන් සමානයි. 70 ඉඳන් 75ට තියෙන්නේ 5යි. 75 ඉඳන් 80ට තියෙන්නේ 5යි. නමුත් 75 එක ස්ථානයේ 5 නිසා පිළිතුර අපි ගන්නේ වැටීමේදී 80යි කියන. පළවෙනි ගැටලුවට පිළිතුර 80. දැන් 44 ආසන්න 10ට වටයන්න. 44 තියෙන පුතේ 40 සහ 50 අතර. 44 තියෙන 40 සහ 50 අතර. 44 කියන සංඛ්‍යාව තියෙන්නේ 40 සහ 50 අතර. දැන් 40 නම් 44ට තියෙන 4. 44 නම් 50ට තියෙනවා 6. එහෙනම් 44 කියන සංඛ්‍යාව වැඩිපුර ආසන්න 40 පැත්තටද 50 පැත්තටද කියලා බලමු. ඔබට පැහැදිලි වැඩිපුර ආසන්න වෙලා තියෙන 40 පැත්තට. 44 10ට වැටෙවම පිළිතුර 40යි. මේ ප්‍රශ්නේ අපිට දුන්නේ වැටීම පාඩමේ. දැන් අපි යමු 8 වෙනි ගැටලුවට. 1948 පෙබරවාරි මාස 4 වන දින ශ්‍රී ලංකාවට නිදහස ලැබුණා. මෙම දිනය සම්මත ආකාරයෙන් ලියා දක්වන්න.
මේ දින සම්මත ආකාරයෙන් ලියත් 1948 වර්ෂය මුලින් ලියනවා. පෙබරවාරි කියලා කියන්නේ දෙවනි මාසේ 0.2 4 දිනය 0.4 වර්ෂය මුලින් ලියනවා. මාසය අනතුරුව අවසාන ලියන දිනේ එනම් 1948 දෙවනි මාසය 4 වෙනිදා සම්මත ආකාරයට ලියවෙන්නේ අන්‍ය ආකාරයට. අපි යමු පුතේ 9 වෙනි ප්‍රශ්නයට. 9 ප්‍රශ්නය ගැන සුළු කර දක්වන්න. එකතු කිරීම දෙකක් තියෙනවා. අපි ඒක පහට ලියලා 5075 1006 දැන් සංඛ්‍යාවෙන් පහට එකතු කරමු. 5යි 6යි එකතු කරාම 11යි එකක් ඉතුරු. ඒක මෙතෙන් කියනවා. මේකයි මේ 7යි 8යි. බිංදුව වන්න කමක් නැහැ නිසා 8 ලිව්වා. බිංදුවයි 5යි මේක එකතු කරාම 6යි. පිළිතුර 6081. 6081. දැන් අපි යමු ගැටලුවේ තියෙන දෙවෙනි කොටසට. දෙවෙනි කොටස කියන්නේ 607. මේ ඉලක්කම් තුනක සංඛ්‍යාව. ඊට පස්සේ ඉලක්කම් හතරක සංඛ්‍යාවක් තියෙන නිසා 1006. අය ඉලක්කම් හතරක සංඛ්‍යාවක් 6721. දැන් අපි එක සල්පෙන් එකතු කරමු. 7යි 6යි 13යි මේකයි 14යි. එකක් ඉතුරු වෙනවා. ඒක අපි එහෙන් ලියාගත්තා. ඒකයි බිංදුවයි 2යි. ඒකයි මේ 2යි 3යි. 6යි 7යි එකතුව 13යි. අන්න එකක් ඉතුරුයි. 1යි 2යි මේ 6යි 8යි. පුතේ පිළිතුර 8334යි. ඒ ගැටලුව අපිට දුන්නේ සංඛ්‍යා එකතු කිරීම සම්බන්ධ ගැටලුවක්. දැන් අපි යමු 10 වෙනි ප්‍රශ්නයට. රූපවාහිනී වැඩසටහන 15යි තිත 25ට විකාශය ආරම්භ වී 16යි තිතට අවසන් විය. ඒ සඳහා ගත වූ කාලය සොයන්න. දැන් මේ තියෙන්නේ 15යි 32යි 25 ආරම්භ වෙලා 16යි 31යි 30ට විකාශය අවසන් වෙලා 15යි 25ට ආරම්භ වෙලා 16යි 30ට අවසන් වෙලා තියෙන්නේ. එහෙනම් අපි 16යි 30න් 15යි 25ක් අඩු කරමු. මිනිත්තු 30 මිනිත්තු 25ක් අඩු කරාම මිනිත්තු 5යි. 16න් 15ක් අඩු කරාම 1යි. එහෙනම් පැය 1යි මිනිත්තු 5ක් ගත වෙලා තියෙනවා. පැය 1යි මිනිත්තු 5යි. පිළිතුර පැය 1යි මිනිත්තු 5යි. දැන් මේ ප්‍රශ්න පත්‍රයට අදාළ ප්‍රශ්න 10ක්ම සාකච්ඡා කරා. අපි යමු 11 වෙනි ප්‍රශ්නයට. 3 බිලියන 427 මිලියන 752 දැන් මේ සංඛ්‍යා කලාපවල වෙන් කර ලියන්න තියෙනවා. සංඛ්‍යා කලාපවල වෙන් කරද්දී අපි කියවබඩ වෙනවා වගේ පාස් ක්‍රමයකට ගැටලුවට පිළිතුරු ලියන්න නැති වෙන අතර ටිකක් දාගන්න. මේක අතරේ පේනන්නේ ඒකක කලාපය. මේ තියෙන්නේ දහස් කලාපය. මේ තියෙන්නේ මිලියන කලාපය. මේ තියෙන්නේ බිලියන කලාපය. දැන් 3 බිලියන කලාපේ 3 බිලියන නිසා බිලියන කලාපේ 3 විතරයි යොදන්නේ. ඊළඟ 427 මිලියන බිලියන කලාපේ 427 යොදනවා. 752 දරුවනේ මේක දහස් කලාපයක් නෑ. දහස් කලාපයක් නැති නිසා අපි ඒකට බිංදු 3ක් දාන්න. 752 අන සංඛ්‍යාව 3 බිලියන 427 මිලියන 752. දැන් අපි යමු 12 වෙනි ප්‍රශ්නයට.
ඇපල් ගෙඩියක මිල රුපියල් 25කි. දොඩම් ගෙඩියක මිල රුපියල් 30කි. ඇපල් එක ගෙඩියක මිල රුපියල් 25යි. දොඩම් ගෙඩියක මිල මේ ඇපල්. දොඩම් එක ගෙඩියක මිල රුපියල් 30යි. ප්‍රශ්නය අහනවා ඇපල් ගෙඩි 6ක්. මේ ඇපල් ගෙඩි 6ක්. ඇපල් ගෙඩි 6ක් අහනහම 25 වැඩි කරන 6. ඊළඟ දොඩම් ගෙඩි 5ක්. දොඩම් ගෙඩි 5ක් අහනහම 30 වැඩි කරන 5. දැන් අපි ඒක වැඩි කරන්නේ 25 6 වැඩි. 6 වරක් 5 තියෙන විදුත් 3යි. 6 වරක් 1 12යි 3යි 5යි. 150යි ඇපල් වලට යන මුදල. දොඩම් ගෙඩි 5 මුදල 30 වැඩි කරන 5. පස්සරක් බිඳුවයි පස්සරක් තුන 15යි. දොඩම් වලට යනවා 150. එහෙනම් අපේ ගහන්නේ මිලදී ගෙනට යන මුදල සොයන මුළු වියදම. දැන් ඔයාලා ඇපල් වලට යන වියදම 150යි දොඩම් වලට යන වියදම 150යි එකතු කරගන්න. බිඳුවයි 5යි 10න් බිඳුව එකක් ඉතුරුයි. මේකයි මේ දෙකයි 3යි මේකයි 2යි මේකයි 3යි. පිළිතුර දරුවනි රුපියල් 300යි. අපි සාකච්ඡා කරේ ඇපල් ගෙඩියක මිල රුපියල් 25යි. එකක මිල 25යි කියලා මම දීලා තියෙන්නේ. ඇපල් එකක මිල 25යි. ඊළඟ දොඩම් ගෙඩියක මිල රුපියල් 30යි. දොඩම් ගෙඩිය එකක මිල රුපියල් 30යි කියලා දීලා තියෙනවා. අපෙන් අහනවා ඇපල් ගෙඩි 6ක මිල. ඒ නිසා මම ඒක 6න් වැඩි කරා. ඊළඟට අහනවා දොඩම් ගෙඩි 5ක මිල. ඒ නිසා අපි 5න් වැඩි කරා. 25 6න් වැඩි කිරීම මම මෙතන පැහැදිලි කරා. 25 6ක් 150යි. 30 5න් වැඩි කිරීම මෙතන පැහැදිලි කරා. 30 5 150යි. පිළිතුර 150 රුපියල් 300යි. අපි යමු 13 ප්‍රශ්නෙට. රූපවාහිනී රාත්‍රී ප්‍රවෘත්ති විකාශය ආරම්භ වූ වේලාව 5ට ඔරලෝසු මොහොතේ දක්වයි. මේ වේලාව පැය 24 ඔරලෝසු වේලාවේ දක්වන්න. මෙතන තියෙන රාත්‍රී ප්‍රවෘත්ති විකාශය එන්නේ එක වැදගත් අපේ පිළිතුරු ලියන්න ගියාම රාත්‍රී නිසා 5 වරු. දැන් රාත්‍රී ප්‍රවෘත්ති විකාශය 5ට ඔරලෝසු මොහොතේ දක්වනකොට කීයද? මෙතන තියෙන මුදේ 10යි 30. එහෙනම් 5 වරු 10යි 30 තමයි තියෙන්නේ. පස්වරු 10යි 30 පැය 24 ඔලොසු වෙලාවෙන් දක්වද්දී පස්වරු නිසා මේ 10ට ඔයාලා 12ක් එකතු කරගන්න. එහෙනම් 10යි 12යි 22යි. පිළිතුර 22යි 32යි 30. අන්න පැය 24 ඔලොසු වෙලාවෙන් දක්වද්දී 22යි 32යි 30. නැවතත් පැහැදිලි කරනවා රූපවාහිනී රාත්‍රී ප්‍රවෘත්ති විකාශය රාත්‍රී නිසා අපි නිගමනය කරගත්ත 5 වරු කියලා. වේලාව ආරම්භ වේලාව 5ට ඔරලෝසු මොහොතේ දැක්කේ. ආරම්භ වෙලාව 10යි 30ට. ඒ නිසා 10යි 30 ලියාගත්තා. 5 වරු නිසා 12ක් අපි එකතු කරා. මේ 10යි 12යි 22යි 32යි 30. දරුවනේ අපි යමු 14 ගැටලුවට. ඍජු කෝණ රාශියකට වඩා විශාල සරල කෝණයට වඩා කුඩා කෝණය හඳුන්වන නම කුමක්ද? මම කෝණ ටික මතක් කරගෙන ඉන්නම්. ඔබට ඊට පස්සේ පිළිතුරු ලියන්න පාස්මි. මුලින්ම අපි ඉගෙන ගත්තා මේ වගේ කෝණ. මේ කෝණයට කියනවා සුළු කෝණය කියලා. ඊළඟට පුතේ ඊළඟට ඉගෙන ගත්තා ඒ කෝණ අපි කියනවා ඍජු කෝණය කියලා. ඍජු කෝණය ඊළඟ මේ සුළු කෝණය මේ ඍජු කෝණය ඊළඟට මහා කෝණය.
මහා කෝණය. ඊළඟ සරල රේඛාවක් පොඩි කෝණය දරුවනි. සරල කෝණය. අවසාන කෝණ වර්ගයේ පරාවර්ත කෝණය මම ඒක පැහැදිලි කරන්න යන්නේ නැහැ. දැන් අපේ ප්‍රශ්නේ අහන්නේ ඍජු කෝණයට වඩා විශාල ඍජු කෝණයට වඩා විශාල ඍජු කෝණයට වඩා විශාල සරල කෝණයට වඩා කුඩා සරල කෝණයට වඩා කුඩා. එහෙනම් ඍජු කෝණ කියන්නේ මේක. සරල කෝණ මේක. ඍජු කෝණයට වඩා විශාල සරල කෝණයට වඩා කුඩා කෝණය බලමුත් මහා කෝණය. පිළිතුර මහා කෝණය. දැන් අපි යමු 15 ගැටලුවට. 16:31 පාර වේලා පැය 12 ඔරලෝසු වෙලා දක්වන්නේ මේ පැය 20 ඔරලෝසු වෙලා 16:31 පාර. දැන් උඩ පැහැදිලි 16 වෙනකොට මේ තියෙන අනිවාර්යයෙන්ම පස්සර වේලාවක්. මේ තියෙන පස්සර වේලාවක් නිසා පැය 12 ඔරලෝසු වෙලා දක්වා තියෙන්නේ 12 කරු. 16 12 කරු කරාම 0.4 පාර. එන පිළිතුර 5 වරු 4යි 15. අය පැහැදිලි කරනවා 16 31 15 පැය 12 ඔරලෝසු වෙලාවෙන් දක්වන්නේ. පැය 12 ඔරලෝසු වෙලාවෙන් නිසා මේ 16 12 කඩු කරාම 4යි 15යි. දැන් බලමු 16 වෙනි ප්‍රශ්නය. 16 ප්‍රශ්නේ තියෙන්නේ 235 බෙදීම 10. ලක්ෂ්‍ය හා විශේෂය ලියන්න. අපි බලමු 235 10න් බෙදලා. 2කට 10 වල හැ 23ට 10 ඒවා 2යි. 10 වරක් 2 20යි. ඉතුරු 3. පහ ගණන්ම 35ට 10 ඒවා 3යි. 10 3ක් 30යි. අනදරුවනේ මේ 23ට අපි කියනවා ලක්ෂ්‍ය කියලා. මේ පහට කියනවා ශේෂය කියලා. අනිනම් පිළිතුර ලක්ෂ්‍ය 23යි ශේෂය 5යි. එයන් සාකච්ඡා කරේ 16 ගැටලුව. දැන් අපි යමු 17 ගැටලුවට. සංඛ්‍යා රේඛාව මත පහත දැක්වෙන ලක්ෂ ලකුණු කරන්න. මේ ලක්ෂ ලකුණු කරන්න පළවෙනි තියෙන්නේ තීව්‍රාංකයේ දින 5යි. දින 9, දින 8, දින 7, දින 6, දින 5, දින 4, දින 3, දින 2, දින 1, දින 2, එන දින 5 ගානක් ඉඳලා එතන P අකුරු තියෙනවා. ඒ තියෙන්නේ දින 5. කියවලගේ ධන 1යි. බිඳුව තියෙන ධන 1 ගාව දිනක් කියලා එතන දුව අකුර නැහැ. ඒ අපි ලකුණු කරේ P සහ Q සංඛ්‍යා රේඛාවේ. යම් දරුවනේ 18 ගැටලුවට. ගංගාක දිග කිලෝමීටර් 85 කියන ආසන 10ට වටේ. දැන් මේ වගේ ලොකු සාකච්ඡා කරා. මුලින්ම බලන්න 85 කියන සංඛ්‍යාව. 85. මේ 85 සංඛ්‍යාවට පෙර තියෙන 10 ගුණාකාරය 80. 85ට පසු තියෙන 10 ගුණාකාරය 90. එන 85 80 ඉඳන් 85ට තියෙන 5. 90 ඉඳන් 85ට තියෙන 5. මේ දෙකම සමාන වුණාට මම පෙර පැහැදිලි කරා 5 තියෙන නිසා එක ස්ථාන ඉලක්කම 5 හෝ 5ට වැඩි නම් අපි වැඩි සංඛ්‍යාව තමයි වැටීමේදී පිළිතුර විදියට ගන්නෙ. එන දරුවෝ පිළිතුර 90යි. 85 10ට වැටෙව පිළිතුර 90යි. යමු අපි ඊළඟ ප්‍රශ්නේ 19 ගැටලුවට. ගණක රාමයේ නිරූපණය වන සංඛ්‍යාව ලියා දක්වන්න. 10 ඒවා 3යි. එකේ වල බිඳුවයි. දශම නිසා දශම ස්ථානය 1යි. 1 2 3 4 5. පිළිතුර 30.15.
20 ගැටලුව පහදගෙන වෘත්තය තුළ ලකුණු කරට ලක්ෂ ගණන ලක්ෂ ලියා දක්වන්න. පහත දැක්වෙන වෘත්තය තුළ දරුවන වෘත්තය තුළ නිසා වෘත්තය ඇතුළේ තියෙන ලක්ෂයට ගන්නේ. ලක්ෂ ලියා දක්වන්න. වෘත්තය තුළ තියෙන ලක්ෂයක ලක්ෂයක් P ලක්ෂය. අනිත් එක O ලක්ෂය. අනිත් එක T ලක්ෂය. වෘත්තය තුළ තියෙන ලක්ෂ තුනයි P1, O1, A1. D ලක්ෂයේ තියෙන වෘත්තය මත D ලක්ෂය, S ලක්ෂය සහ C ලක්ෂයේ තියෙන වෘත්තයෙන් පිටත. අපි ඉදිරිපත් කළේ පොඩ්ඩේක්ෂණ පාඩම් මාලාවේ පළවෙනි වීඩියෝව. මේ වීඩියෝන අනතුරුව අපි එකතු කරනවා දෙවනි ප්‍රශ්න පත්‍රය. ඔයාලා ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලියලා ඉන්න. අපි දෙවනි වීඩියෝ වගේ පිළිතුරු සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍රයට අදාළ